right මේ අවුරුද්දේ රසායන විද්‍යාව බහුවර්ණ ප්‍රශ්න පත්‍රය theory වලට බර paper එකක් ගණන් ආවත් කටපාඩම් කරලා ගණන් හදන්න බැරි theory එක දන්නවා නම් හදන්න පුළුවන් paper එකක් තමයි මේ අවුරුද්දේ එන්නේ. ඒ නිසා බලමුද අපි KC ප්‍රශ්නයක් පොඩ්ඩක් හදන්න. හරි. හොඳ ප්‍රශ්නයක්. හරි. අපි යම් ප්‍රශ්නෙට. හරි. ප්‍රශ්නේ මෙහෙමයි කියන්නේ. දෘඩ බඳුනක් තුල P හා Q වායු වලින් සම මවුල ප්‍රමාණ අඩංගු මිශ්‍රණයක් ඇත. සම මවුල කියන එක වැදගත් වෙනවා. එයට ඝන උත්ප්‍රේරකයකින් ස්වල්පයක් දැමූ විට පහත සමතුලිතතාවය ඇති වේ. සමතුලිතතාවයක් දීලා තියෙනවා. සමතුලිත මොහොතේ පද්ධතියේ මුළු පීඩනය එක වැඩි කිරීම 10.5 පැස්කල් සහ S වල මවුල භාගය 0.2යි. හරි. එතකොට මෙම උෂ්ණත්වයේදී ඉහත සමතුලිතයට අදාළ Kp වන්නේ. හරි. අපි මතක් කරගමුද? right. ඔට්ටුවේද? right. බලන්න තියරි දැනුම පාවිච්චි කරලා ලස්සන හදමු. හරි. එතකොට මේ මෙතනට මේ ගාන හදන්න අපිට ඕන වෙනවා. අපි මතක් කරගමු පොඩක් පද්ධතියක් මේ තියෙන්නේ. හිතන්න මෙයාගේ A කියලා වායුවක් ඉන්න මේ පද්ධතියේ ඊ වගේම පුතා B කියලා වායුවක් ඉන්නවා. ඒතර A කියන වායුවෙන් Na මවුල ප්‍රමාණයක් තියෙනවා. B කියන වායුවෙන් Nb මවුල ප්‍රමාණයක් තියෙනවා. ඒතර A වායුව මගින් ඇති කරන එයා විතරක් මේ පද්ධතිය තුළ ඇති කරන පීඩනය යාගේ ආංශික පීඩනය PA මෙයාගේ PP. එතකොට අපි මෙයාගේ දාන දේවල් තමයි මුළු පීඩනය. PT කියන එක මේ දෙන්න විතරයි ඉන්නේ. ඒක PA ධන PBට සමානයි. ඊට පස්සේ අපි දන්නවා A ගේ ආංශික පීඩනය අපිට ලියන්න පුළුවන් A ගේ ආංශික පීඩනයේ සමානයි. මේවා අපි පැහැදිලිව කතා කරලා තියෙනවා. ඒ මොහොතේ A ගේ මවුල භාගය. A ගේ මවුල භාගය. A ගේ මවුල භාගය වරක් පද්ධතියේ මුළු පීඩනය. එහෙනම් PB ලියන්න පුළුවන් B ගේ මවුල භාගයේ වාරයක් පද්ධතියේ මුළු පීඩනය. ඒතර මවුල භාගය කියලා කියන්නේ මොකද්ද? පුතේ මවුල භාගය කියලා කියන්නේ හොඳට තේරුම් කරගන්න. A ගේ මවුල භාගය කියලා කියන්නේ හරි A ගේ මවුල ගාන. ඒ කියන්නේ Na බෙදීම. හරි මුළු මවුල ගාන. දෙන්නයි නෙමෙයි තියෙන්නේ. A සහ B වායු විතරයිනේ. නම් Na ධන Nb. එතකොට මොකද්ද B ගේ මවුල භාගය කියලා කියන්නේ? පුතා B ගේ මවුල භාගය කියලා කියන්නේ මම මෙතනින් ලියන්නම්. B ගේ මවුල භාගය කියලා කියන්නේ B ගේ මවුල ගාන මුළු මවුල ගානට දර අනුපාතය. කියන්නේ Na ධන Nb. ඔන්න ඔය විදිහට ඔය කොටස් ටික ඔයාලට මතකද? හරි ඔය ටික මතකද? ඔය ටික අපිට මේ ගැටලුව හදන්න අවශ්‍ය වෙනවා. හරිද? එතකොට ඊළඟ කාරණාව තමයි අපි හිතමුකෝ මෙහෙම දෙයක්. මේ පද්ධතිය ඇතුලේ මේක දෘඩ බඳුනක්. તો දෘඩ බඳුනක් කියන එකේ තේරුම මොකක්ද පුතේ? දෘඩ බඳුනක් කියලා කියන්නේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ. එතකොට උෂ්ණත්වය නියත නම් T නියත නම් හරි දෘඩ බඳුනක T නියත නම් T නියත නම් ඇතුළේ පරිපූර්ණ වායු විශ්ලේෂණය සලකනවා. ඒකට අපි දාපුවාම මෙහෙම PV සමාන nRT PV සමාන nRT දාපුවාම අපි මේක මෙහෙම ලියා ගන්න පුළුවන්. P සමානයි පුතා RT බෙදීම V n ඔය විදිහට. දැන් හොඳට තේරුම් කරගන්න මේ මොහොතේදී මේ දෘඩ බඳුන තුල හරි ඒ කියන්නේ V නියතයි කියන එක දෘඩ බඳුන කියලා කියන කතාව ඇතුලේ V නියතයිනේ පරිමාව නියතයි පුතේ. ඊළඟ T නියත නම් T නියත නම් කියනවා T නියත නම් හරිද? එතකොට T නියත නම් මේක ඇතුලේ A වායුවකුයි මේක ඇතුලේ A කියලා වායුවකුයි මේක ඇතුලේ පුතේ B කියලා වායුවකුයි තියෙනවා කියලා හිතන්න. එතකොට මේගොල්ලෝ ඇති කරනවා PA PB කියලා පීඩනයක් කියලා හිතන්න. හරිද? එහෙනම් හිතන්න මේකට අනුව මේ පද්ධතියට මම පිවිසමන එන්නට දාමොත් එකෙන් එක්කෙනාට බලන්න මේ R මේ T V කියන එකට එන්නේ. දැන් උදාහරණයක් විදිහට A වායුවේ ආංශික පීඩනය PA හරි ඇත්තටම PA මම දැම්මොත් PV සමාන nRT මට පුතා මෙහෙමනේ ලියන්න වෙන්නේ. PA සමානයි R T V වාරයක් Na ඒකේ මවුල ප්‍රමාණය. මම PB ලිව්වොත් PB සමාන වෙන්නේ R T මොකද T නියතයි. ඒතර වායු දෙකම තියෙන එකම උෂ්ණත්වයේ එකම පරිමාණය RT බෙදීම V වාරයක් Nb. දැන් පුතේ බලන්න මේ පදයේ නියතයක් නේද මේ අවස්ථා දෙකටම. එතකොට ඔයාලට පේනවා මෙතනදී පීඩනය කියන එක. හරි පීඩනය කියන එක සමානුපාතික වෙනවා මවුල ගන්නට. හරි පීඩනය සමානුපාතික වෙනවා මවුල ගන්නට. දැන් ඔන්න ඔය කියන දැනුම
අපිට අවශ්‍ය වෙනවා. හරි ඔය කියන දැනුම අවශ්‍ය වෙනවා මේ හදන්න යන ගැටලුව හදන්න. හරිද? හදන්න යන ගැටලුව හදන්න මේකෙත් පැහැදිලිවම කිව්වොත් දෘඪ බඳුනක් කියන කාරණාව. ඒතර පුතේ V නියතයි මේකේ. T කොහොමද මේකේ සමතුලිතයක් නේ තියෙන්නේ. සමතුලිතයක උෂ්ණත්වය අපි දන්නවා නියතයිනේ. උෂ්ණත්වය හරිය පොඩ්ඩක් හරි වෙනස් වුණොත් සමතුලිතතාවය බිඳ වැටෙනවා. ඒතර නියත උෂ්ණත්වය කියන එක සමතුලිත ප්‍රතික්‍රියාවක් කියන කාරණාව තුළ තියෙනවා. හරි. එතකොට පුතේ අපිට දැන් ගාන හදාගෙන යන්න පුළුවන් අවශ්‍ය දේවල් ටිකමම පැහැදිලි කරගෙන තියෙන්නේ. හරි. දැන් බලමු. සමතුලිතය දෙනවා P gas plus Q gas සමතුලිතතාවයේ ඊළඟට තියෙන පුතේ 2R gas. හරි. 2R gas plus S gas ඔය විදිහට. හරි ඔය විදිහට. ඊට පස්සේ දැන් මේක අපි ස්ටාර්ට් එක අපි ගණන් හදන විදිහ දන්නවනේ පුතා. ස්ටාර්ට් එක කඩපාඩමෙන් ගණන් හදන්න එපා. පැහැදිලි කරගෙන සංකල්පයේ තේරුම් අරගෙන ගණන් හදන්න. දැන් මේකෙදි කියන්නේ පොඩක් ඉන්න ඉවසලා අපිට කියන්නේ ස්ටාර්ට් එකේදී සමාන මවුල තියෙනවා කියලා. එහෙනම් අපි මෙතන n අකුර සහ මෙතන n අකුරක් දාගමු. හරි ඕන්න s අකුරක් දාගන්න පුළුවන්. මම n අකුරක් දානවා මොකද සමාන මවුල තියෙන්නේ. ඒතර ස්ටාර්ට් එකේ මේගොල්ලෝ නැහැ. එතකොට මේගොල්ලෝ පද්ධතියට එන්නේ කොහෙන්ද? මේගොල්ලෝ රියැක්ෂන් එක වෙලා. හරිද? එතකොට හිතන්නේ ඒකේ ඕවරෝල් සැලකුවම මේකේ x ප්‍රමාණයක් අඩු වුණා කියලා. එතකොට ස්ටොයිකියෝමීටර් අනුනේ අනිත් ප්‍රෝග්‍රෑම් යන්නේ. එකට එක නිසා මෙතනත් x ප්‍රමාණයක් අඩු වෙනවා. එතකොට මෙතන එකට දෙක හැබැයි ලැබෙන නිසා එක ධන 2යි x වෙනවා. මෙතන ධන x. ඒක ඔයාලා දන්නවනේ. එහෙනම් අවසාන සමතුලිතතාවයේ සැලකුවම සමතුලිතතාව මොහොත සැලකුවම මේකෙන් අත්‍තරම n ඍණ x මවුල ප්‍රමාණයක් ඉතුරු වෙනවා. මෙතනින් n ඍණ x මෙතනින් මුලින් තිබ්බේ නැහැ 2x ප්‍රමාණයක් හැදුණා. එහෙනම් 2x මෙතන x. දැන් මෙතන පොඩි දෙයක් ඔයාලට පේනවා. පොඩි දෙයක් තියෙනවා. හරි මොකද්ද? සමතුලිත වේලාවේදී ඉතුරු වෙලා තියෙන මවුල ප්‍රමාණ සැලකුවම පුතේ. හරි සැලකුවම s ගේ මවුල ගාන වගේ දෙගුණයක් r සමතුලිතතාවයේ පවතිනවා. ඒතර මෙතන පැහැදිලිවම මේ දෙගුණයක් තියෙනවා කියන එක පැහැදිලි. සහ මෙන්න මේ දෙන්නගේ සමතුලිත මොහොතේ ගත්ත සමාන මවුල ගාන තියලා අපි අගය දන්නේ නැහැ. මොකද අගය හොයන්න අපිට ගාන දත්තේ දීලා නැහැ. හරි. හැබැයි මේ දෙන්නගේ සමාන මවුල ප්‍රමාණයක් තියෙනවා කියන එක පැහැදිලි වෙනවා. හරිද? දැන් ගානේ විසඳ ගන්න අවශ්‍ය පොයින්ට් එක දීලා තියෙනවා. සමතුලිත මොහොතේදී පද්ධතිය මුළු පීඩනය දීලා තියෙනවා. එක වැඩි කිරීම 10.5 පැස්කල් කියලා. හරිද? 10.5 පැස්කල් කියලා. හරි. 10.5 පැස්කල් කියලා. ඊට පස්සේ පුතේ සමතුලිත මොහොතේදී S ගේ මවුල භාගය දීලා තියෙනවා 0.2යි. මේ දෙක දකින්නකොටම දැන් අපෙන් අහන්නේ මොකද්ද කියන එකත් බලමුකෝ. දැන් මේ ටික දීලා අහන්නේ KP. මොකද්ද පුතේ KP කියන්නේ? KP කියලා කියන්නේ මේගොල්ලන්ගේ සමතුලිත වේලාවේ ආංශික පීඩන හොයලා ඒකේ සමතුලිත ප්‍රකාශනයේ ලියලා ගන්න එකක් නේ. ඒතකොට මේගොල්ලන්ගේ එකින් එකට අපි ආංශික පීඩන හොයා ගන්න ඕනේ. එහෙනම් ඇත්තටම සමතුලිත මොහොතේදී පද්ධතිය මුළු පීඩනය දීලා ඊට පස්සේ පුතේ සමතුලිත වේලාවේදී S ගේ මවුල භාගය දීලා. එහෙනම් මේ අගයන් දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් සමතුලිත මොහොතේදී කාගේද? S ගේ ආංශික පීඩනය හොයන්න. එහෙනම් බලන්න මේ බලන්න සමතුලිතතාවයේදී මේ බලන්න පුතා x පීඩනය px නම් හරි px නම් හරි right අපිට හදන්න පුළුවන් මේම px සමානයි කොහොමද ලියන්න වෙන්නේ? ඔව් සමතුලිත මොහොතේදී x ගේ ආංශික පීඩනය සමානයි x ගේ මවුල භාගය වරක් මුළු පීඩනය. එහෙනම් px සමානයි අපිට ලියන්න පුළුවන් මේක 0.2යි. පුතා pt කියන්නේ එක වැඩි කිරීම 10.5යි. එතකොට පුතා උත්තරේ එනවා හරි 2 වැඩි කිරීම 10.4යි. හරි දැන් මුළු පීඩනය පොඩක් ඔළුවේ තියාගෙන මුළු පීඩනයේ තියෙන 10.5 බලයකින් ඕනනම් ලියන්න පුළුවන්. ඕනනම් මුළු පීඩනය ලියන්න පුළුවන්. මෙහෙමත් ලියන්න පුළුවන් 10 වැඩි කිරීම 10.4යි පැස්කල්. අරකම තමයි මම 10.4 බලයක් විතර ලියාගන්නේ. හරි දැන් ඉවසන්. දැන් පුතේ මම කිව්වා මේ කතාවේ හැටියට පීඩනය කියන එක මවුල ගන්නට මොකක් වෙනවද? සමානුපාතිකයි. ඒතකොට මේ කතාවේ ඇතුලේ වට පේනවා දැන් මෙයාට තේරෙන PV සමාන nRT දාපුවම මේ මවුල ගන්නට x කියන මවුල ගන්නට දාපුවම ඔයාලට තේරෙනවා v ට t ට කොහොමද r ට එන්නේ එක මගයක්නේ. ඒතර ඒකට මේකට දානාගෙම තමයි මෙතනට. හැබැයි මේක වෙනස් වෙන්නේ මවුල ගානේ. මවුල ගන්නට මෙතන දානවා x මෙතන එනවා 2x. එහෙනම් මෙයාගේ පීඩනය දන්නවනම්
ඒ මවුල ගාන දෙගුණයක් නිසා මෙතන සමතුලිතතාවයේදී R ඉන්නේ එහෙනම් මෙතන මේ අනුසාරයෙන් අපිට ඕනනම් PR උත් කියන්න පුළුවන්. ඕන නෙමෙයි ඕන. එහෙනම් PR කියලා කියන්නේ මෙයාගේ සමතුලිතතාවයේදී මෙයාගේ තියෙන මවුල ගාන වගේ දෙගුණයක් මෙයාගේ මවුල තියෙන නිසා හරි අර කිව්ව කතාවත් එක්ක පුතා හරි මේව පොතට පැහැදිලි කරලා තියෙනවා හරි මෙතන මෙයාගේ පීඩනය දෙගුණයක් වෙනවා සමතුලිතව. එහෙනම් මේක 4 වැඩි කිරීම 10/4යි පැස්කල් වෙනවා. හරි. එතකොට දැන් දෙන්නෙක්ගේ ආංශික පීඩන හොයලා ඉවරයි. ඊළඟ කාරණාව තමයි මේ දෙන්නටම තියෙන සමතුලිතතාවයේදී සමාන මවුල. මේකෙත් එන්ඩ්‍රිනෙක්ස් මේකෙත් එන්ඩ්‍රිනෙක්ස්. ගොඩක් අය හිතනවා මේකේ මවුල ගොවන හොයන්න ඕන එහෙම කියලා. එහෙම සීන් එකක් නෑ හරි. එහෙම හොයන්න අවශ්‍යතාවයක් නෑ. මේ දෙන සමාන මවුලදී ඉතුරු වෙලා තියෙන සමතුලිත මොහොතේ. දැන් මෙයාට එන පීඩනය තමයි මෙයාට එන්නේ. එහෙනම් සමතුලිත වෙලාවේදී පද්ධතියේ වායු 4ක් ඉන්නවා. මෙයාගේ එකත් හොයලා මෙයාගේත් හොයලා ඉවරයි. එහෙනම් අපි මුළු පීඩනයක් දන්නවා 10 වැඩි කිරීම 10/4යි පැස්කල් කියලා. එහෙනම් මෙයාගේ ආවේ 2 වැඩි කිරීම 10/4යි. මෙයාගේ ආවේ 4 වැඩි කිරීම 10/4යි. එහෙනම් මුළු පීඩනය කියලා කියන්නේ මේ 4 දෙනාගේ ආංශික පීඩනවල එකතුව. එහෙනම් මේ දෙන්නගේ ආංශික පීඩනවල එකතු වෙන්නේ එහෙනම් කියලා 10 වැඩි කිරීම 10/4න් අඩු කරන්න 6 වැඩි කිරීම 10/4. කියන්නේ 4 වැඩි කිරීම 10/4යි. එහෙනම් ඒ 4 වැඩි කිරීම 10/4යි කියන පීඩනය ඇති කරන්නේ මේ දෙන්න එකතු වෙලා. හැබැයි සමාන මවුල. හරි. මේ පද්ධතිය තුල මුන් දෙන්න ඉන්නේ සමාන මවුල. එහෙනම් ඒ පීඩනය සමානව බෙදෙනවා. එහෙනම් වැඩි නටන දෙයක් නැහැ. හරි. හරිම පහසුයි. PQ කියන්න පුළුවන් කොච්චරයිද? 2 වැඩි කිරීම 10/4යි පැස්කල්. ඊළඟට PR කියන්නත් පුළුවන් 2 වැඩි කිරීම 10/4යි පැස්කල්. කොහොමද ගත්තේ? දැන් චුට්ටක් බලන් ඉන්න මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මෙයාගේ පීඩනය හොයාගත්ත 2 වැඩි කිරීම 10/4යි කියලා. ඒකේ දෙගුණය මෙතන 4 වැඩි කිරීම 10/4යි කියලා හොයාගත්තා. මුන් දෙන්නගේ පීඩන දෙක එකතුව 6 වැඩි කිරීම 10/4යි පැස්කල් වුණා. පද්ධතියේ සමතුලිත වෙලාවේදී මුළු පීඩනය 10 වැඩි කිරීම 10/4ක් වුණා. එහෙනම් මේ දෙන්නගේ පීඩනය එනවා කීයද? මේකෙන් මේක අඩු කරාම 4 වැඩි කිරීම 10/4යි. මරු වැඩේ කියන්නේ සමතුලිත වෙලාවේදී මුන් දෙන්නගේ සමාන මවුල තියෙන. එහෙනම් මේ පීඩනය දෙන්නගේ සමානව බෙදෙනවා. හරි. ඒ නිසා තමයි 2 වැඩි කිරීම 10/4 එහෙම ආවේ. දැන් අපිට ඒ ටික හොයාගෙන ඉවර නිසා පුතා අපිට මේක KP තාදාල් ප්‍රකාශනයේ ලියලා හරි අපිට උත්තරයට යන්න පුළුවන්. එහෙනම් KP කොහොමද එන්නේ? KP සමානයි අපි ලියනවා. පුතේ බලන්න ලියන විදිය පීඩනය කාගේද? ප්‍රතිඵල පැත්තේනේ පටන් ගන්න. R භෞතික අවස්ථාව ගෑස් හරි එයාගේ වර්ගය ස්ටොයිකියෝමීටර් දෙකයිනේ. වැඩි කිරීම පීඩනය x ගෑස් පළවෙනි බලය. මේකේ පීඩනය q ගෑස් පළවෙනි බලය වැඩි කිරීම පීඩනය ස්ටොයිකියෝමීටර් දෙක එකයිනේ. එතන පීඩනය q r ඒ විදිහට කොහොමද එන්නේ? එහෙනම් kp සමානයි R ගේ ආංශික පීඩනය ඉන්නේ පුතේ 4 වැඩි කිරීම 10/4යි. ආන්නේකේ වර්ගය. මේකේ ඉන්නේ 2 වැඩි කිරීම 10/4යි. එතකොට පුතා ඒකේ ෆයිනල් එන්නේ මෙතන පැස්කල් වර්ගය වෙනවා. මෙතන පැස්කල් වුණා පැස්කල්ගේ 3 බල. මෙතන පුතා හරි 2 වැඩි කිරීම 10/4යි පැස්කල්. මෙතන ඉන්නේ 2 වැඩි කිරීම 10/4යි පැස්කල්. එතකොට පැස්කල් වර්ගයක් එන්නේ. එතකොට ෆයිනලි අපිට උත්තරේ ගන්න පුළුවන් KP සමානයි කොහොමද සුළු වෙන්නේ පුතේ? මේකට මේක කැපෙනවා. හරි. ඊට පස්සේ පැස්කල් වර්ගයක් තියෙන. ඒතර ඒක කැපුණම මෙතන පැස්කල් ඉතුරු වෙනවා. ඒතර අන්තිම උත්තරේ ඉන්නේ පැස්කල් වලින් පුතේ. ඒතර 4 වර්ගයේ 16යි. එතකොට මෙතන 16යි 16 වැඩි කිරීම 10/8යි. මෙතන 2 වැඩි කිරීම 10/4යි. ඒතකොට අන්තිම උත්තරයට එන්න පුළුවන්. මෙච්චර සුළුකින් කරා නම් මේක හිතෙන් හදන්න ඕනේ. හරි. දැන් මම මේක පැහැදිලි කරේ මෙහෙම ගාණක් මේ අවුරුද්දේ එන්න පුළුවන්. ඒතකොට මේවා හිතෙන් ඉක්මනට හදන්න ඕනේ. මම ඒ හිතට සංකල්ප ටික, තියරි ටික තමයි ඔය පැහැදිලි කිරීම කරේ. හරිද? එහෙනම් 16 බෙදීම 2 කියලා කියන්නේ 8යි. 10 8 14 සුළුකම 14 වෙනි බලය. එහෙනම් 8 වැඩි කිරීම 14යි පැස්කල්. ඕක තමයි මේ සමතුලිතතාවල හරි සමතුලිතතා නියත වෙන්නේ. එහෙම උත්තරයක් තියෙන උත්තර අංක 2. පිළිතුරු අංක 2. හරි. ඒතර පිළිතුර අපිට ගන්න වෙන්නේ 2. හරි පිළිතුරු ගන්න වෙන්නේ 2. ඒ නිසා ෆිසිකල් ගණන් ටික හදන්න යනවා නම් තියරි හොඳට සෙට් කරගෙන යන්න. හරි තියරි හොඳට බලන්න. ගණන් කටපාඩම් කරන් ගියයි කියලා මේ පාර පෙපරේ කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා තියරි හොඳට සෙට් කරගෙන යන්න. සුබ පතනවා.
ප්‍රශ්න හොඳට කියවලා කොට දාගන්න. ඒකට මේ ප්‍රශ්නේ සපෝට් එකක් වෙයි. මේ වගේ ප්‍රශ්නයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි.